ඒ ජෝඩු ඇතුළට ගිහලා නැහැ දෙන්නම එකයි යන්න යන්නේ. Face Hotel. දවසට ෆෙස්ටිවල්ස් දවසට කොච්චර ලස්සනද මේගොල්ලෝ සිනමා බිල්ඩින් මොහොන ලයිට් වගේ තරම හැමදේම දෙන මේ රටත් කොච්චර වාසනාවන්ත ජීවත් වෙන්නේ හා එනට රටේ ලංකාවේ අම්මස් වගේ හැමදේම දිනවා අස්නේ සීදල නිවරට ගියා මෙහෙම කොහොමද ජීවිතේ මේ ළමා ජීවිතේ. තර ඔයාලත් සතියකට පාරක් මේ ජීවිතේ විඳින්න. මේ වගේ ඇවිල්ලා අන්න කොච්චර ලස්සනද කියලා ඇත්තන දාලා ලව් වෙනකට ඇඩිය. අවුදවලට දෙයක් බලන්න ඕන පේන හොඳට. මොකද එළිය දිනවනේ. අතන මෙතන අතන ගාලා හොයාගන්න ඕන. ඇයට හොයාගන්න අමාරුයි ටිකක්. පුළුවන් බැරි කමක් නැහැ. ඒකට ලොකු මේකක් නැහැ. ඇයට ලයිට් වලින් තමයි කොහොම ලස්සන. බිල්ඩින් වල අයිටම්ස් පේන්නේ, බිල්ඩින් කොහොමද තියෙන්නේ. බලනවා වන් ගෝල් ෆේසින් ලයිට්ස් අයිටම් ටික ඇයට අවුල් බලන්න. ඒ වගේ තමයි. ඉතින් අර පිස්සුව. ඒක ගාඩි පේනවා. මියුසියම් හැටියට තමයි මල් පෙති මොහොත් අයිටම් එක අර කෙරෝලි නම් වෙනස් වෙනවා. අපිට ඇතර පේන්නේ යන්නේ මේක. ඔයාලත් මන් නම් කියන්නේ සතියකට එකපාරක්වත් ඇරෙන්න මොහොතක් කියලා මේ ජීවිතේ විතරක් අර ගංගාරාම පාරේ साधारण විනාඩි 13 උඩ ඒ විනාඩි 13ක් යන්නේ ලිෆ්ට් එකේ ඉන්න. යාලා මම කියන්නේ අම්මා තාත්තා ගර්ල්ෆ්‍රෙන්ඩ්වත් එක්කන් ඉන්න. ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වැඩිය තමන් හදපු අම්මා තාත්තා සීයා අච්චි පවුලේ කට්ටිය පොඩි දවසවල නිවාඩුවක් දාලා ඔන්න පොඩ්ඩක් ඇවිදින්න. වැඩ කියලා කරන්නේ නැහැ. පොඩ්ඩක් විඳින්න. කල්ලි මැත්තේම
එපා. අවුල ඇත්තේ දවසක් කරින් ඉන්න සතිය. ඒක විතරයි වෙනවා සම්ම මත්තම නැවුන කියලා. ඒකම දෙමය. අවුල ඇත්තේ කිසිම එකක් ගන්න ඉන්න. හරි මම මෙතන ආවා. මම වීඩියෝ එකක් දාන්න. මම අතර මං ඉස්සෙල්ලා කිව්වා වගේ නිකන් එන්න ඕනේ ගාඩ්ස්. අපිත් එක්ක ආපු අපේ අයියාගේ වයිෆ්. කොහොම අපේ අයියා? ඒ දෙන්න තමයි ඒ දෙන්න එක්කම තමයි මං ආවේ. හරිද? රාජකාරී කතා කරනවා කියලා. මොන දෙයක්. තන අම්මා තාත්තා ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක එන්න ඕනි. අපි තරුණයි දැන් අපිට ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක හොයලා ඉන්නේ. ළමයි යන අම්මා තාත්තා හැමෝම එක්ක. හරිද? මේ ජීවිතේ ළමයි අම්මයි තාත්තයි වයිෆයි ආච්චි සීයා එක්කන් ඉන්නවා. මේ ජීවිතේ අපිට දෙන ටික කාලයක් වෙන්නේ නැත්තම් මේ පේනවනේ යන දෙන කනවා ඉඳ ගන්නවා. මේ ඉන්නේ අයියා. මෙතනලා සාධාරණයක් කරන්නත් බැහැ. එන්නේ අනිත් පැත්ත. BMICH Coconut Area Colombo National Museum.
විහාරමාදේවි පාක් මහින්ද්‍රසී එකේ අර තියෙනවා යන්නේ අයියා මේ පැත්තට යන්නේ නිදහස් මේ පල්ලේ ආලෝටස් ටවර් මේ ඉන්නේ ඩබල් ග්‍රැබ්ලත් තමයි අපි ආවේ හරි අර වලින් කෑම අරන් දීලා මල තාත්තලා එක්කගෙන ලොකු පොඩි මෙයා කරලා අම්මලත් එක්ක සෙල්ලම් කරන්න පොඩි එයාලා කැමති නැති වෙයි ඒත් පොඩි උදව්වක් දෙන්න මොකද ජීවිතේ හැම එකපාරනේ මේ දින ක්‍රිකට් එක්ක නම් වන්දු වගේ අතන මාර්ස් වල ඒ සෙන්ටිමීටර් දෙක දිනගේ මාර්ස් මිල්ලක් තියෙනවා ඒක තමයි රෝඩ් ස්ටයිල්ගේ පල්ලිය අතට මේ මේන් ගේට් එක ඇතුළට එන දෙන්න ඒ වැඩි අර අයිටම්ස් හරි සුට්ටින් පයින්න පුළුවන් උඩින් වල ඕවනම් කරන්න යන්න එපා හරිද ඔය ලේතරම් වාසනාවනේ අපිට ඉතින් මෙතනින් තමයි ගේට් 1 ඇතුළට යන්නේ දැක්කද ඉතින් තමයි ඉකට යන්න මොනකට අපිට එක්සිට් උඩ තමයි අපි හිටියේ අඩි කීයක් උසද ඉතින් ඔන්න අපි එක්සිට් වෙන්න ආවා එහෙන් තමයි එක්සිට් වෙන්න තියෙන්නේ ජෝඩුව නම් කොහෙ ගියත් කැමරා ආවයි ජෝඩුව කොහෙ ගියත් කැමරා ඔන්න එක්සිට් වුණා ඉස්සරහට නිති බලන් කෝඩ් කට්ටියත් එක්ක එන්න ඕගොල්ලෝ හරි එහෙනම් ඔන්න රෝඩ්ස් ටවර් එහා පැත්තේ එළියයි කවිෂ එහා පැත්තට යන්කෝ එන්නකෝ අද ගමන